හායි කොහොමද අද මම ගියා එලිගන් චාම්ස් නිගම්බ අවුට්ලට් එකට. අවුට්ලට් එක ඕපන් කරාට පස්සේ ටිකක් ආසාවෙන් හිටියේ යන්න කියලා. ඉතින් අද අපි ගිහින් බලමු කොහොමද මේගොල්ලන්ගේ අලුත් අවුට්ලට් එක කියලා. ඉතින් නිගම්බ ඉන්න අපිට ගොඩක් හොඳ නිවුස් එකක් මේක. මොකද ඒගොල්ලන්ගේ අවුට්ලට්ස් ඔක්කොම වගේ තිබ්බේ කොළඹ සයිඩ් එකට වෙන්නනේ. ඉතින් දැන් නිගම්බ ඉන්න කට්ටියට ගොඩක් දේවල් නිගම්බ වල අලුතින් ඕපන් කරගෙන එනවා, කරලත් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ දෙයක්. ඉතින් හෝම් වෙයා, හෝම් ඩෙකෝ හැමදේම හරිම ලස්සන, ගොඩක් ලස්සන දේවල්, කියුට් දේවල් මේ ඒගොල්ලන්ගේ ගෙවල් ලස්සන කරන්න ගන්න පුළුවන් තැනක් තමයි එලිගන් චාම්ස් කියන්නේ. ඉතින් අද මාත් එක්කම ඕගොල්ලොනුත් ගිහිල්ලා බලමු මොනවද මේ ෂොප් එකේ තියෙන්නේ කියලා. ඉතින් අපි තුන්දෙනා එක්කම ගියා. ඉතින් එදා මට තවත් යන්න ඕන හේතුවක් තමයි ඒගොල්ලන්ගේ සෝෂල්ස් වල ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා තිබ්බ කාපට් සේල් එකක්. ওই කාපට් සේල් එක මට මතකයි කලිනුත් තිබුණා. එතකොට කොළඹ නිසා යන්න එන්න ටයිම් එකත් එක්ක මම ඒක එච්චර යන්න හිතුවේ නෑ. හැබැයි දැන් නිගම්බ ආව නිසා මම හිතුවා අනිවාර්යෙන් මේ දවසට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. මට ලොකු අයිඩියා එකක් තිබුණේ නෑ කාපට් සේල් එකක් කිව්වට මොන වගේ දෙයක් වෙයිද කියලා. හැබැයි ඉතින් ගිහිල්ලා බලන්න නිසා ගියා. ලොකුවටම ගන්නවා කියලා හිතන් ගියෙත් නැහැ. හැබැයි ඉතින් ඔයගලන්ට මට මෙතනට ගියාට පස්සේ මම හිතුවා අනිවාර්යෙන් ඔයගලන්ට මේ vlog එකක් කරනවා. මොකද මේගොල්ලන්ගේ කාපට් සේල් එක නිතර ඒගොල්ලෝ මම දැකලා තිනවා මේගොල්ලන්ගේ සෝෂල්ස් වල දානවා. එතකොට අවුරුද්දට එක පාරක් දෙපාරක් නෙමෙයි, ටිකක් ළඟ මම දැකලා තිනවා දානවා. ඉතින් අද අපි ගිහිල්ලා බලමු ඇත්තටම කාපට් සේල් එක වර්ද ඒකේ මොනවද ගත්තේ, ඇත්තටම ඒගොල්ලෝ කියපු තරම් දේවල් අඩුවට හම්බුණාද කියලා. මට මුලින්ම ඒගොල්ලන්ගේ එන්ට වුණ ගමන්ම තියෙන්නේ හරිම ලස්සන කලෙක්ෂන් එකක්. මම හිතන්නේ මම ගොඩක් දැන් හෝම් වෙයා වීඩියෝස් ඔයගලන්ට ගෙනලා තියෙනවානේ. ඒ සමහර තැන්වල තියෙන හෝම් වෙයා ඒකට හෝම් ඩෙකෝස් වලට වඩා ටිකක් ප්‍රීමියම් ලුක් එක වැඩි මෙතන තිබ්බ හැම බඩුවක්ම. ඉතින් ඒකත් එක්ක ප්‍රයිස් එකෙත් පොඩ්ඩක් ඒ තැනුත් එක කම්පෙයාර් කරනකොට ප්‍රයිස් එක චුට්ටක් වැඩි. හැබැයි අපි ගන්න මොකක් හරි අපි හිතන්නකො මොකක් හරි ලස්සන දෙයක් බඩුවක් නම් ඒකේ ක්වොලිටි එකත් වැඩි. ඉතින් මම හිතනවා ඒකත් එක්ක කම්පෙයාර් කරනකොට ඒ බඩුව ඒ ගානට වර්ත් කියලා. මොකද සමහර දේවල් නම් මම දැක්කේ නෑ වෙන කොහෙවත්. එලිගන් චාම්ස් එකේ තමයි දැක්කේ. ඉතින් හරිම ලක්ෂරි ලුක් එකක් තියෙන, හරිම ක්වොලිටි අයිටම්ස් ගොඩාක් තියෙනවා. ගොඩක් මං හරිම ආස වුණ දෙයක් තමයි ඒගොල්ලන්ගේ මේ ක්‍රොකරි සෙට්ස් තිබුණා. එතකොට ඩිනර් ප්ලේට්ස් තිබුණා. ඒ වගේ අර අපි දැන් ඩයිනින් වලට ගන්න ඕන දේවල් තිබුණා. හරිම ලස්සන, හරිම එලිගන්ට් ඩිසයින්ස් වලින්. ඉතින් මේ ලංකේ ඉඳන් මටත් හරිම ආසයි ටිකක් ෆ්ලෝරල් තීම් එකට ගේ පොඩ්ඩක් වෙනස් කරන්න. මොකද මම කාලෙන් කාලෙට චුට්ටක් වෙනස් කරන්න try කරනවා. මම අර කලිනුත් කිව්වේ මේ එකම විදියකට තියෙනකොට අපිට බෝරින් වෙනවනේ. ඉතින් ඒ හින්දා දැන් මම හරි ආසයි ෆ්ලෝරල් චුට්ටක් ටච් කරන්න අපේ ගෙදරට. ඉතින් එතකොට තමයි මම දැක්කේ මේගොල්ලන් ගාව මේ ඩයිනින් සෙට්ස් තියෙනවා. ඉතින් හරිම ලස්සන ෆ්ලෝරල් ඩිසයින්ස් තිබ්බ. ඒක තමයි මට ආසම වුණේ. එතකොට මේගොල්ලන්ගේ ටී සෙට් එක ටී පොට් එක තිබුණේ නැහැ. ටී පොට් එක මම ඇහුවා. ටී පොට් එකක් ගන්නත් මට හරිම ආසාවක් තියෙනවා. ඔයගොල්ලෝ තැනක් දන්නවනම් ෆ්ලෝරල් ටී පොට්ස් තියෙන මට පොඩ්ඩක් කමෙන්ට් එකක් දාන්න. මොකද මම එකක් හොයනවා ගන්න. මේගොල්ලන්ගේ හැබැයි කප් ඇන්ඩ් සෝසස් ඒ සෙට්ස් තිබුණා. ඉතින් මම වීඩියෝස් ඔක්කොම ඇඩ් කරලා තියෙන්නේ. මම හිතන්නේ මම දාන්නම් ඔක්කොම ටික. හරිම ලස්සන ඩිසයින්ස්. ඒ කියන්නේ හරි එලිගන්ට් ලුක් එකක් තියෙන ඩිසයින්ස් තමයි තිබුණේ. ඉතින් ඒගොල්ලන් අපි ෂොප් එකට ඇතුළු වෙන ගමන්ම ෆ්ලෝ එක ඔක්කොම ඒව තිබුණේ. ඊට පස්සේ අපි ගියා කාපට් සේල් එකට. ගිහිල්ලා බලමු කාපට් සේල් එක මොන වගේද කියලා. ඇත්තටම මම යනකොට මට ලොකු අයිඩියා එකක් තිබුණේ නැති වුණාට එතනට ගියාට පස්සේ මට පුදුම තරම් ආස හිතුණා. කාපට්ස් ගොඩාක් තිබුණා. කාපට්ස් විතරක් නෙමෙයි රග්ස් තිබුණා. ලොකු රේන්ජ් එකක්. මේ හැම දෙයකම 50% off එකක් තිබුණා. ඉතින් කාපට්ස් ඒ කාපට් එක හරිම ක්වොලිටි, හරිම ඩියුරබල් කාපට්ස්. ඉතින් ඒකෙන් 50% අඩු වුණාම හරිම පොඩි ගාණක් තමයි කාපට් එකක් උනේ.
අනිත් එක මේගොල්ලෝ කිව්ව තව දෙයක් තමයි මේ කාපට්ස් ඔක්කොම ඉම්පෝර්ට් කරන්නේ ටර්කි වලින් කියලා. ඉතින් ටර්කිෂ් කාපට්ස් ටර්කිෂ් අර ඒගොල්ලන්ගේ ඩිසයින්ස් එම හරි ලස්සනට සමහර කාපට්ස් වල ඇත්තටම තිබුණා. හරිම ලස්සනයි. ඉතින් මට හිතා ගන්න බැරුව ගියා මම මොනවද ගන්නෙ කියලා. මම ඇත්තටම රග් එකක් ගන්න හිතන් හිටියේ නැහැ. මේ එතනට ගියාට පස්සේ රග් එකකුත් මං ගත්තා. තව මං ගත්ත දේවල් ඔක්කොම මේ වීඩියෝ එකෙන් අන්තිමට දාන්නම් ප්‍රයිස් එකත් එක්කම. මම රග් එකයි තව කාපට්ස් ටිකක් ගත්තා. ඉතින් මම මේ බලන කාපට් එක මට මතක විදියට 6000ක් උනේ. 6000යි ඒකෙන් 50% ගියාම 3000ක් තමයි උනේ. ඒකෙනොත් මං එකක් ගත්තා. මේක මම හිතාගත්තා මගේ උඩ සෝෆා එකට දානවා කියලා. උඩ මේ සෝෆා එක තියෙන තැන කොෆි ටේබල් එකට තමයි මම මේ කාපට් එක ගත්තේ. ඔයගලන්ට මට මේ ඩයිමෙන්ෂන් එක මට මතක නෑ. හැබැයි සෑහෙන ලොකුයි මේ කාපට් එක. ඇත්තටම ගොඩාක් ඩිසයින්ස් තිබ්බ නිසා ලස්සනම එක තෝරගන්න බැරුව තමයි මේ ඉන්නේ. ඉතින් ඩිසයින්ස් වැඩි වුණාමත් ටිකක් අපිට අමාරු වෙන හොයාගන්න දේවල් හරිම ලස්සනයි. ඉතින් මේ කාපට් එකයි තව තිබුණා හීනි දිග කාපට් එකක්. ඒකෙනොත් මම දෙකක් ගත්තා. මොකද ඒක අපිට කිචන් එකටත් අයිඩියල්. එතකොට බෙඩ්රූම් එකට බෙඩ් එක යටට දාන්නත් පුළුවන්. ඒ වගේ ඕන තැනකට අපිට දාන්න පුළුවන්. ඉතින් හරිම මේ බර්ත් මේ ලොකු අර රවුන්ඩ් ෂේප් කාපට්ස් තිබුණා එතන. ඉතින් මේවා ඔක්කොම ලොකු ගණන් නෙමෙයි. හරිම වර්ත් මේ කාපට්ස් මට මතකයි හීනි දිග මෙන්න මේ කාපට් එක මගේ අතේ තියෙන කාපට් එක නම් උනේ ඩිස්කවුන්ට් එකෙන් පස්සේ 725ක් වගේ. මොකද මේකේ ඔරිජිනල් ප්‍රයිස් එක 1004. ඉතින් මේක ගොඩක් දිගයි කාපට් එක. අපි දැන් ඔයාලට මේ වීඩියෝ එකේ ලොකු අයිඩියා එකක් ගන්න බැරිවයි සමහර විට. හැබැයි කාපට් එක දිගයි. මං වීඩියෝ එකේ අන්තිමට දාන පොඩ්ඩක් දාන වීඩියෝ එකෙන් ඔයගලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මේ තියෙන රග්ස් ඔක්කොම මෙතන නම්ලා තිනවා. මේ තියෙන්නේ රග්ස් ටික ඔක්කොම ලස්සන ඩිස්ප්ලේ කරලා ඔයගලන්ට පේනවා ඇති අර ටර්කි ඩිසයින්ස් එම හරිම ලස්සනයි. හරිම අන්කමන් ඩිසයින්ස් ටිකක් තිබුණේ. ඉතින් අර දිග කාපට්ස් උත් ඔක්කොම තිබුණා 700 ගාණක් මං කිව්වේ. එතකොට ලොකු මං අර කලින් ගත්තේ කොෆි ටේබල් එකට ඒක 3000ක් උනේ. රග් එක රග්ස් ඔරිජිනල් ප්‍රයිස් තිබේ 20000. එතකොට 20000 වලින් half ප්‍රයිස් ගියාම 10000ක් වගේ තමයි රග් එකක් උනේ. රග් එකක් 10000ට කොහෙවත් ගන්න බෑ. මොකද මම යන shops වල දන්නවා ඇති. ඒ shops වල රග් එකක් nearly එක ළඟෙත් 20000 වගේ තමයි. එහෙම නැත්නම් more than that අර quality එකත් එක්ක සමහර prices වෙනස් වෙනවා. ඉතින් 25% off එකක් ආවත් ඒ වෙලේ ඒක ගත්තත් එච්චර අඩු වෙන්නේ නැහැ. ඉතින් මම රග් එකක් ගත්තා. මේ මගේ ලිවිං ඒරියා එකේ කලර්ස් වලට මැච් වෙන්න. ඉතින් මගේ කලින් රග් එකක් තිබ්බා. ඉතින් ඒ රග් එක මට අයින් කරලා තියෙන්නේ. ඉතින් මං හිතුවා ඔකේෂන්ස් ලස්සන මොන හරි දවස් වලට දාන්න මේ රග් එක තියා ගන්නවා කියලා. නිතරම දාලා තියන්නේ නැතිව. ඉතින් මම මේ කාපට්ස් ඔක්කොම ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ හා පැත්තේ හරිම ලස්සන කන්සෝල් ටේබල්ස් එකක් තිබුණා. ඇත්තටම කන්සෝල් එකක් මමත් හොයනවා ගන්න. අපි බලමු ඉතින් දැන් නෙමෙයි ක්‍රිස්මස් ලඟ වෙලා ලස්සන කන්සෝල් එකක් ගන්න හිතන් ඉන්නවා. ඊට පස්සේ මට ටිෂු බොක්ස් එකක් ගන්න ඕන වෙලා තිබුණා. මම දැන් ටිෂු බොක්සස් ටිකක් බලන්න ගියා. මම ඕන විදිහේ ටිෂු බොක්ස් එකක් මම හෙව්ව විදිහේ ටිෂු බොක්ස් එකක් මට හම්බුන්නේ නැහැ. හැබැයි ලස්සන ඩිසයින්ස් එකක් තිබ්බා. ඊට පස්සේ මම වරද්දා නැතුම IKEA කවුන් එකට ගියා. ඒක මට කියන්න ඕනේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ හරිම ලස්සන IKEA ඩිසයින්ස් ටිකක් තියෙන ස්පෙෂල් කවුන් එකක් තියෙනවා. ඉතින් දැන් අපිට කොහෙද පිටරටකට යන්න ඕනෙම නැහැ. ඉතින් IKEA products purchase කරන්න මෙතනින් පුළුවන්. මේ තව මම දැක්කා බබාලාගේ ෆීඩින් චා එක. ඒක තියෙනවා. මොකද ඒක හරිම යූස්ෆුල් දෙයක් ඔයගලන්ට බබාලා ඉන්න අයට. ඉතින් ඒක රුපියල් 8000ක් වගේ තමයි මට මතක. ඔව් 8000 ගාණක් තමයි කිව්වේ ප්‍රයිස් එක. මේ බබාලාගේ ෆීඩින් චා එක. මේකේ කලර් එකත් හරිම ලස්සනයි. ඉතින් හරිම ලස්සන, හරිම යුනික්, හරිම versatile designs ටිකක් තිබුණා. මේ purchase කරන්න ආසයි. ඇත්තටම මේ දකින හැම බඩුවක්ම ඒ උනාට ඉතින් හැම vlog එකේමත් කියනවා අපිට අවශ්‍යම දේ තමයි අපි ගන්න ඕනේ. ඉතින් අවශ්‍යම වෙලාවට අවශ්‍යම දේ ගන්න අපි බලා ගන්න ඕනේ කොච්චර ලස්සන දේවල් තිබුණත්.
ඉතින් මං හිතනවා ඔයගලන්ට මේ vlog එක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. next time අනිවාර්යෙන් ඔයගොල්ලෝ දැක්කොත් කාපට් සේල් එකක් ඇඩ්වර්ටයිස් කරලා තිනවා ගිහිල්ලා බලන්න. මම ගත්ත හැම කාපට් එකක්ම මම යූස් කරන්න දැනට යූස් කරන්නත් මේ මම ටිකක් ඔකේෂන්ස් වලට එක්ක ගත්තා. එතකොට මට ටිකක් තියාගෙන ඒවා යූස් කරන්න පුළුවන්. day to day යූස් කරන ඒවා දැන් මට තියෙනවා. ඒත් මම ගත්තේ ඒවා හරිම worth නිසා. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන්ම මෙහෙම සේල් එකක් ඇඩ්වර්ටයිස් කරලා තිබ්බොත් ගිහිල්ලා බලන්න. ඔයගලන්ටත් හරිම වටින ගානට අපි ගෙවන මුදලට වටින විදියට අපිට කාපට්ස් ටිකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ සේල් එකෙන්. ඊට අමතරව හෝම් ඩෙකෝ ටිකක් ලස්සනට ඔයගලන්ගේ ගෙවල් ලස්සන කරන්න ලස්සන බඩු ටිකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මම එලිගන්ට් චාම්ස් එකෙන් ෂොප් කරේ. දැන් අපි බලමු මම මොනවාද එලිගන්ට් චාම්ස් එකෙන් ගත්තේ කියලා. මේ තියෙන මම කිව්ව මම ගත්ත රග් එක ඔයගලන්ට පේනවා ඇති මේ ඩිසයින් එක හරිම ලස්සනයි. මේ ඩිසයින් එක මම ඩයිමෙන්ෂන් එක දාන්නම් වීඩියෝ එකේ. මට මතක නැහැ දැන්. හරිම ලොකුයි. ඉතින් මේක මට උනේ 10ක් වගේ. මේක දාපුවම මෙන්න මේ වගේ තමයි තිබුණේ. හරිම ලස්සනයි. ඉතින් හරිම ප්‍රීමියම් ලුක් එකක් තිබ්බ මේ රග් එකේ. ඉතින් මට හරිම ආස වුණා මේ මම මේ කරපු පර්චේසින් එකට. ඊට පස්සේ මේක තමයි මම අර කිව්වේ අර දිග කාපට් එක. මේකෙන් මම දෙකක් ගත්තා. ඒවත් හරිම ලස්සන ඩිසයින්. මේක තමයි අනිත් මම ගත්ත කාපට්ස් දෙක. ඉතින් මම එතනින් රග් එකකුයි ලොකු කාපට් එකයි තව අර හීනි කාපට්ස් උනුකුයි එදා ගත්තා. ඉතින් ඕගොල්ලොනුත් දැක්කොත් ඒගොල්ලන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මම හිතන්නේ ඔයගලන්ට හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඉතින් මේක තමයි අද මගේ vlog එක. ඉතින් ඉක්මනටම තව හරිම ඉන්ටරෙස්ටිං vlog එකකින් අපි හම්බෙමු. till then take care, bye bye.